අද අපි බලමු කපටි නරියා සහ කරුණාවන්ත කොකාගේ වෙදකමට කුලිය කතාව. නරියෙක් හුඟා කටු සහිත මස් කෑල්ලක් කන්න ගිහින් මස් කට්ටක් උගුරේ හිර කරගත්තා. ඉන්පස්සේ මස් කට්ට ගන්න උගුර ඇතුළට අත දමද්දි මස් කට්ට තව තවත් ඈතට ගොස් හිර වුණා. නරියා ගොඩාක් වේදනාවෙන් කෑ ගසමිනි කැලේ මැද්දෙන් දුවගෙන ආවා. නරියා කෑ ගසන සද්දෙට පුංචි විලක හිටිය කොකෙක් නරියා එන පෙරමඟට ඇවිත් බලාගෙන හිටියා. අනේ යාළුවේ, මගේ උගුරේ මස් කට්ටක් හිර වෙලා. මේක අරන් දුන්නොත් මම ඒකට කුලියක් ගෙවනවා. නරියා අඩ කොකාට කිව්වා. නරියා ගැන කනගාටු වුණු කොකා නරියාට කට අරින්න කියලා දිග්ගු හොටය කට ඇතුළට දමලා මස් කට්ට අදින්න ගත්තා. උගුරේ යටටම හිරවෙලා තිබුණු කටුව ටිකෙන් ටික ගැලවිලා උඩට ආවා. කොකා මස් කට්ට අරගෙන ඉවත දමා නරියා දිහා බැලුවා. ඔන්න දැන් හරිනේ ඉතින්. මගේ වෙදකමට කුලිය දෙන්න. ඇයි මං දැන් මේ කුලිය ගෙව්වේ? කොයි වෙලාවෙද? ඔබේ හිස මගේ කට ඇතුලේ තියෙද්දී මං ඔබට අනුකම්පා කළා. මට කරන උදව්වට මා ඔබට කරපු උදව්ව. බැරි වෙලාවත් ඔබේ හිස මගේ කට ඇතුලේ තියෙද්දී මං කට වැහුවා නම් අද ඔබ ජීවතුන් අතර නැහැ නේද? නරියා මොන්න තරං අසත්පුරුෂ කපටියෙක්ද කියලා කොකාට තේරුණි ඉවිටයි. ඉතින් දරුවනේ, මේ සමාජයේ ඉන්න අසත්පුරුෂයන් හඳුනාගෙන අපි කරන දේ සිහිකල්පනාවෙන් කරන්න ඕන නේද? නැත්තම් අපි අමාරුවේ වැටෙන වෙලාව හිතාගන්නවත් බෑ. කොකා කිව්වා. ඉතින් අදත් කතාව හොඳ නම් ලයික් එකක් දාන්න. දිගටම මෙවැනි රසවත් ආදර්ශවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න අමතක කරන්න එපා.